ආයිබෝවන් ගාල්ල නගරේ ජීවත් වෙන ඔයාලට සුබ ආරංචියකුත් අරගෙන ඔන්න ටච් ඇන්ඩ් සෙන්ස් channel එකෙන් අද මම ආවා දකුණරක්ක ගාල්ල පුරවරයට. මම අද ඉන්නේ කොතනද කියලා හරියටම කියනවා නම් මම ඉන්නේ කිතුලම් පිටියේ ආනන්ද විද්‍යාලයේ ඉදිරිපිට තමයි රැඳිලා ඉන්නේ. මෙතන අද විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් ටච් ඇන්ඩ් සෙන්ස් channel එකටත් විශේෂ ආරාධනාවක් හම්බ වුණා. මම ඉදිරියට කියන්නම් මොකටද මම මෙතනට ආවේ කියලා. channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න. ඉතින් තුරන් තියෙන කීයද? කීයම්ද? මේ තුරන් තියෙන්නේ 6:43. මේ ලෙහෙති කරගන්න. ඔක්කොම හරි. එනම් මේ පාන පත්තු කරන් අන්න පාන පත්තු. 6:43. ඒ කී වෙලාවද? 30. මේ ඔහොමද? ඉතින් ඒත් එකල තියෙන ඔක්කොම කළද? කුෂානේ මේ දෙන්න අනුකූල දෙන්න. කතාවේ තියෙන. ඔව්. ලකුණු කියන්නේ අරින්නේ බලන්න. ලකුණු කියන්නේ තේරෙන්නේ නේද? මේ පැන් එකක් තිබ්බේ නෑනේ. පැන් එකේ නූලකුයි. සබ්බ මංගලං රක්ඛං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍යවස්සාච ආයුජ ජීව සිද්ධි භවන්තු තේ.
සුපේෂලා ෂුගර් ෆ්ලවර්ස් නම් එන්ටර්ප්‍රයිසස් නමින් අද කිතුලම්පිටිය ප්‍රදේශයේ අලුත්ම අවුට්ලට් එකක් ඕපන් වුණා. ඉතින් ඒ සඳහා තමයි මේ ආරාධනාව ලැබුණේ අපටත් එන්න කියලා. මෙතන ගැන හරියටම කියනවා නම් ගාල්ලේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉඳලා කිලෝමීටර් 2ක දුරක් මෙතනට තියෙනවා. ඉතින් මේ කිතුලම්පිටිය ප්‍රධාන පාරට මූණ දාලා තමයි මේ අවුට්ලට් එක තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු මේ අවුට්ලට් එකේ මොනවද තියෙන්නේ, කවුද මේ අවුට්ලට් එක කරන්නේ කියලා. ඔයාලා දන්නවා ටච් ඇන්ඩ් සෙන්ස් channel එකෙන් මගේ හැකියාවන් දක්ෂතාවයන් වගේම ඔයාලගේ හැකියාවන් දක්ෂතාවයනොත් සමාජයට ඉස්මතු කරලා දක්වන්න මම කොයි වෙලාවකත් මැලි වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ ගාල්ල ප්‍රදේශයේ ඉන්න දක්ෂ ව්‍යවසායිකාවක් සොයාගෙන තමයි මම අද මේ කිතුලම්පිටිය ප්‍රදේශයට ආවේ. ඇය තමයි යසස්මි නාගහවත්ත මහත්මිය. ආයිබෝන් යසස්මි මහත්මිය. ආයිබෝන්. අපිට කියන්නකෝ මොකද්ද අද මේ කිතුලම්පිටියේ මේ ස්ථානයේ සිද්ධ වෙච්ච අලුත්ම වැඩේ කියලා? මම 2008 ඉඳලා කේක් ව්‍යාපාරය කරගෙන ගියා. හැබැයි මගේම කියලා අවුට්ලට් එකක් තිබුණේ නැහැ. අද තමයි මම ඒ අවුට්ලට් එක මගේම කියන ව්‍යාපාරය ආරම්භ කරේ. එතකොට මේ අවුට්ලට් එකේ මොනවාද අපිට දකින්න තියෙන මේන් අයිටම්ස්? මූලිකවම මම දාලා තියෙන්නේ කේක් වර්ග. කප් කේක් තියෙනවා, බ්‍රවුනීස් තියෙනවා, චීස් කේක් තියෙනවා, ක්‍රීම් චීස් කේක්, බ්ලූබෙරි චීස් කේක් තියෙනවා. ඊට අමතරව බටර් කේක්, චොක්ලට් කේක්, කොෆි කේක්, ඩේට් කේක් වැනි විවිධ කේක් වර්ග තියෙනවා. ඒ වගේම ඔබ මට මුලින් සඳහන් කරා බර්ත්ඩේ කේක්, වෙඩින් කේක්, ස්ට්‍රක්චර්ස් ඒ වගේ දේවල් උනත් ඕඩර්ස් බාර ගන්නවා කියලා නේද? ඔව් මම මුල ඉඳලම 2008 දී තමයි පටන් ගත්තේ ඒක කරන්න. මම ඔන්ලයින් ඒ ව්‍යාපාරය කරගෙන ගියා. තව කේක් වලට අමතරව මොනවාද මේ අවුට්ලට් එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ? කේක් වලට අමතරව කෙටි කෑම වර්ග දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ෂෝට් ඉට්ස් වර්ග. ඔව්. ඊට අමතරව දවල් කෑම. ඒ වගේම තමයි යසස්මි මහත්මිය ඒ කියන්නේ කේටරින් සර්විස් එකකුත් කරනවා දැනටත්. ඉතින් ඔබට ඔබ ගාල්ලාවට ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ඇයට ඔබේ උපන්දින සාදයකට, ඇනිවර්සරි එකකට, වෙඩින් එකකට අවශ්‍ය කේක් වර්ග වගේම අවශ්‍ය කෑම වර්ගත් ඔන්න ඇනවුම් කරලා ලබා ගැනීම හැකියාව තියෙනවා මේ සුපේෂලා ෂුගර් ෆ්ලවර් එන්ටර්ප්‍රයිසස් වෙතට ඔබ ආවොති. යසස්මි මහත්මිය ගැන ඔබට විස්තරයක් කියනවා නම් ඇය නිකම් ව්‍යවසායිකාවක් නෙමෙයි. ඇය දක්ෂ පළපුරුදු ව්‍යවසායිකාවක්. ඒකට හොඳම උදාහරණය තමයි ඇය ජාත්‍යන්තර කේක් නිර්මාණ පිළිබඳව නමක් දිනපු ආරේ ක්ලෙමන්ට් මහත්තයාගේ ගෝලෙක්. ඒ වගේම තමයි ඊයේ දවසේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වනිතාභිමානී 2025 සම්මාන උළෙලේදී ඇය දක්ෂතම කේක් නිර්මාණ ශිල්පිනියට හිමි සම්මානය දිනාගත්ත තැනැත්තියක්. ඉතින් ඔන්න ඒ වගේ දක්ෂ ව්‍යවසායිකාවක් තමයි ගාලු පුරවරේ ඉන්න ඔබට මම අද හඳුන්වලා දුන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ආයතනයට ඇවිල්ලා ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබට අවශ්‍ය කේක් නිර්මාණ සහ අනිකුත් දැනුම් ලබා ගන්න. ඊයේ දවසේ අය කොළඹ පැවතිච්ච සම්මාන උළෙලට සූදානම් වෙච්ච නිසා ඇත්තටම අද දවසේදී මෙතන ඩිස්ප්ලේ කරන්න ගොඩක්ම අයිටම්ස් අඩුයි. අද කේක් විතරයි තියෙන්නේ. නමුත් මෙතනදී කේක් නිර්මාණ විතරක් නෙමෙයි. ඔබට පුළුවන් නම් කේක් එකක් අයිසින් කරගන්න. නමුත් ඔබට කාල වේලාව නැත්නම් හෝ ඔබට හැකියාවක් නැත්නම් මල් වගේ දේවල් ඒ අයිසින් මල් සකස් කරගන්න ඔන්න ඒ සඳහාත් මේ ආයතනයේ තියෙනවා. ඒ විසින් සකස් කරපු ලස්සන විවිධ වර්ණවල අයිසින් මල් ඔබට පුළුවන් ඒවත් මිලදී ගන්න. ඒ වගේම තමයි සිසිල් බීම වර්ග, එතකොට අයිස් කොෆි, ඒ වගේ ඕනම දෙයක් නෙස්කැෆේ, ඒ වගේ බීම වර්ගත් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ඔබ එන්න ඇවිත් මේ ආයතනයට ඔබේ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන ඇයටත් ශක්තියක් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම මුණ ගැහෙමු. එතෙක් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.